තෙරුවන්සරණයි සියලු දෙනාටම බෙහෙත් ඖෂධයක් සොයාගෙන යන ගමනේදී ඕගොල්ලන්ව සම්බන්ධ කරගත්තේ අක්මැල්ල ශාකය සංවේදී ශාකයක්. ඒ වගේම හදිසි අවශ්‍යතාවයක් වෙලා තියෙනවා ස්නායු සම්බන්ධව තෙල් වාගයක් හදමින් ඉන්න ගමන් අක්මැල්ල ශාකයේ අඩුවක් වුණා. ඒ නිසා මට මේ ආරංචි වුණා මේ ප්‍රදේශය තුල තියෙනවා කියලා. මේ හරිය විශේෂයෙන්ම මේ පුරන් වෙච්ච කුඹුරු යායක් තියෙනවා ගන්න පේනවා ඇති. ගොඩ කාලෙකින් වගා කරලා නැහැ, අස්වද්දලා නැහැ. ඉතින් ඒ නිසා විශ්වාස කරනවා මට පණිවිඩයකුත් හම්බුණා මේ හරිය තියෙනවා කියලා. ඉතින් බලන්නයි ආවේ. බලමු අපි ගිහිල්ලා අක්මැල්ල ශාකය හොයාගන්න පුළුවන්ද කියලා. කිලෝමීටර් භාගයක් විතර අපි ආවා. ඇවිදගෙන තාම නම් හම්බුනේ නැහැ. ඒ වුණාට විශ්වාසයක් තියෙනවා හම්බ වෙයි කියලා. මොකද මේ ගොඩක් බෙහෙත් ගාක් තියෙනවා. විශේෂයෙන්ම කොක්මොට එහෙම හැදිලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට ගොඩ කාලෙකින් බෙහෙත් ගහලා නැහැ. ඒ නිසා අපිට හම්බ වෙයි. අපි බලමු. අපිට හොයාගෙන ආපු ඖෂධය නම් තාම හම්බුන්නේ නැහැ. හැබැයි හරි ලස්සන ඖෂධයක් හම්බුණා. මේ බලන්නකෝ. හරි රොකියා. රොකිතා මාත් එක්ක අද හරි අමාරු කාර්යයක් මෙයා. බඩල් හැනස්ස ශාකය බඩල් වෙනස්ස කියලා සමහර ප්‍රදේශවල හඳුන්වනවා. ඒ වගේම අලංකරණ කටයුතු සඳහා මල් සැකැස්මවල් වලදී හරිත පැහැ එකතු කරන්න බෙහෙවින්ම යොදා ගන්න ශාකයක්. රොකී අපි හොයාගෙන යන අක්මැල්ල ශාකය ඉස්පිලන්තෙස් පනිකුලාටා කියන නාමකරණයට තමයි මේ ශාකය එකතු වෙන්නේ. ලංකාවේ, ඉන්දියාවේ, ඉන්දුචීනය, පිරිප්ලන්තය කියන මේ දූපත් වල වැවෙන වාර්ෂික ශාකයක් තමයි අක්මැල්ල ශාකය කියලා කියන්නේ. අපි කිලෝමීටරයක් විතර ඉදිරියට ආවා. අපි හොයපු බෙහෙත අපිට හම්බුණා. මම දැක්කා නියර ළඟ තියෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ වාර්ෂික ශාකයේ කඳ සහ අතු තරමක් බූවා තියෙන ශාකයක්. කොළ සම්මුඛයි, බූ සහිතයි, මල් හටගන්නේ කුඩා ශීර්ෂවල. ඊළඟට මංජරයේ වරුන්ත අඟල් 4ක් පමණ දිගින් යුක්ත වෙනවා. නිපත්‍රවලත් බූ තියෙනවා. ඒ වගේම බොහෝ විට ශීර්ෂකවල අංශු පුෂ්පිකා නැහැ. ඒ වගේම බූ මණියක්ද තියෙනවා. මේ ශාකය කොම්පිසිටේබහ කුලයට අයත් වෙන ශාකයක්. ශාකයේ ඊ타මාත්ම කටුක කොටස පුෂ්ප මංජරිය තියෙන කොටස. ආයුර්වේද විද්‍යාත්මකවත් බොහෝමයක් ගුණ තියෙන ශාකයක් අක්මැල්ල ශාකය. අපි කතා කරමු ඉදිරියට මේ ශාකයේ ගුණ ගැන. ආයුර්වේද මතය අනුව අක්මැල්ල ශාකය දත් කැක්කුමට ගුණදායක, ඒ වගේම විදාහී ගුණයෙන් යුක්ත. මෙහි මල් සහ කොළ වේදනාව සහිත දත්වලට තබා විකාගෙන සිටීමෙන් වේදනාව අඩු වෙනවා. ඒ වගේම සෙම් ගෙඩි වලටද මේ පැලෑටිය ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. වාත ඉදිමුම්, සෙම් රෝග හා උණ ආදී රෝගවලට හිත කරයි. මේ තියෙන අපි හොයාගෙන ආපු අක්මැල්ල ශාකය අර එහා පැත්තේ තියෙනවා. ඕගොල්ලන්ට පේනවා නම් කහ පාට මලක් හැදෙන ඊ타මාත්ම ලක්ෂණ ශාකයක් අක්මැල්ල ශාකය. මෙයා මෙහෙම දියපාරක් අයිනේ මෙතන තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ දියපාර දිගටම දැන් අපිට අක්මැල්ල ශාකය හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් ඇත්තටම මේ ප්‍රමාණයත් ඇති මම සිද්ධ කරන වැඩේට. අක්මැල්ල ශාකය ඉතාමත්ම සුන්දර ශාකයක්. ඒ වගේම මේ අක්මැල්ල ශාකයේ මල අපිට මේක අනුභව කරන්න පුළුවන්. අනුභව කරලා හපලා
ටිකක් වෙලා ගියාට පස්සේ හඳුන ගන්න පුළුවන් මේ අපේ දිව නිකන් රත් වෙනවා වගේ අර පොඩි බැටරි කෑල්ලෙන් කරන්ට් එක වදිනවා වගේ තියෙන ස්නායු ටික හොඳට වැඩ ගන්න පටන් ගන්නවා. අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ හෙළවෙදකමේදීත් බොහෝ ප්‍රයෝජනවත් ශාකයක් විශේෂයෙන්ම ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශවාසීන් විසින් වැදුවලතු ස්ත්‍රීන්ගේ රෝග පීඩාවන්ටද එරට ඇතැම් පෙදෙස්වල රදුරුවන්ගේ චර්ම රෝගවලට හා මත්ස්‍යයන් මත් කරවීම පිණිසද අක්මැල්ල ශාකය භාවිතා කරනවා. ඒ වගේම ඉන්දු චීන මාසීහු අතිසාරයට හිත වූ ඖෂධයක් වශයෙන්ද ඒ වගේම පිලිප්පීන් දූපත්වල වැස්සෝ විරේචන ඖෂධයක් වශයෙන් හා වාත හොරි දද අශ්මරේ හා මුත්‍රා රෝගයන්ට ප්‍රතිකාරයක් වශයෙන්ද මේ අක්මැල්ල ශාකය භාවිතා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ චර්ම මුත්‍ර ජර්දි දන්ත කියන රෝගයන්ට විශේෂ ඔසුවක් පිණිස භාවිතා වෙනවා. සතුටුයි. ඒ වගේම හරිම මහන්සි. කිලෝමීටර් එකමාරක් විතර යොදගෙන ආවා. බෙහෙත් ටික හොයාගන්න. දැන් අක්මැල්ලට හේව් කරාගෙන අපි ආයි නැවත යන්නයි හදන්නේ. හැම දිනාටම බොහොම ස්තුතියි මෙච්චර රැඳ ඉන්දියට. ඒ වගේම තිරුවන් සරණයි. අපි නැවත දවසක හම්බ වෙමු මේ වගේ සුන්දර පරිසරයකදී. Oke, ya, enak.